මේ වන විට අදාළ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන තිනවා පොලිසියෙන්. පොලිසිය ඇත්තටම පසුගිය දින එකහමාර කාලය තුල විශේෂ මෙහෙයුම් කීපයක් පොලිස් කණ්ඩායම් 5ක් යොදවලා මේ ප්‍රදේශ පරීක්ෂා කරමින් හිටියා. අද උදෑසන තමයි මේ පුද්ගලයා අත්අඩංගුවට පුළුවන්කම ලැබුණේ. ඒ වගේම මේ සිදුවීම අපි ඊටාම බැරෑරුම් සහගතව සලකනවා. මේක එක වෛද්‍යවරියකට හෝ එක කාන්තාවකට සිදුවීමක් හැටියට පමණක් නොවේ අපි මේක සලකන්නේ. මෙවැනි සිදුවීම් ලංකාවේ නොවිය යුතුයි. වෘත්තීය තරාතිරම කිසිවක් නොසලකා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත වටපිටාවක් හදන එක තමයි අපේ ආණ්ඩුවේ කාර්යභාරය. ඉතින් දුර බැහැරින් ඉඳන් මෙවැනි රෝහලකට ඇවිල්ලා මේ ප්‍රදේශයේ ජනතාවට සේවය කරමින් ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කෙනෙකුට මෙවැනි දෙයක් සිදු වීම අපි කනගාටු වෙන විතරක් නෙවෙයි ඉදිරියේදී මේ වළක්ව ගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න මම ආවේ. ඒකට අදාළ කරන විදිහට මේ ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයත් එක්ක අපි උදෑසන සාකච්ඡාවක් කරා විශේෂඥ වෛද්‍යවරු සහ සියලු කණ්ඩායම් එක්ක. පළමුව දැනට පවතින මේ ආතතිකාරී තත්ත්වය නැත්නම් මේ සිදුවීම නිසා විශේෂයෙන් අපේ විශේෂඥ වෛද්‍යවරියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවිකාවන් සියලු දෙනා යම් කිසි ආකාරයකට භීතියකට පත් වෙලා ඉන්නේ, යම් කම්පනයකට පත් වෙලා ඉන්නේ. ඒකට අපි පිළියම් යෙදිය යුතුයි. ඒ අනුව ආණ්ඩුකාරතුමා ඒ වගේම නාගරික කොමසාරිස්තුමා සහ පොලිසිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ක අපි සාකච්ඡා කළා. එනවා මේ දින කිහිපය තුලදී තාම ඉක්මනට අද සවසේ ඉඳලා ආරක්ෂිත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ රෝහල වටේ කාලයක් තිස්සේ පවතින අනවසර ඉදිකිරීම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම අනුරාධපුර ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි මේ රෝහල හොඳටම සේවාවන් සපයන රෝහලක් බවට පවත්වා ගන්න පුළුවන්කම ලැබුණොත් පමණයි අනුරාධපුර ජනතාවට සේවය සලස ගන්න පුළුවන්කම තියෙනවා. ඔබට ප්‍රතිකාර ගන්න විතරක් නෙවෙයි මේ අවට ව්‍යාපාර කටයුතු කරන්නත් ඒ වගේම රෝහලවට ට්‍රීවිල් ධාවන යෙදෙනකේ ඉඳලා ඔබගේ ජීවිකාව සපය ගන්න නම් මේ රෝහල අපිට ඒ ප්‍රමාණයට පවත්වාගෙන යුතුයි. අනිත් එක ඔබ දන්නවා මෙවැනි ප්‍රදේශයකට විශේෂඥ පුහුණුව ලැබූ වෛද්‍යවරු ඇතුළු කණ්ඩායම ගෙන්න ගන්න එක තරම් පහසුත් නෑ. තියෙන පැවති ආර්ථික අර්බුදය නිසා ගොඩක් රට අතහැරලා ගියා. ඒතකොට ඔවුන් විදේශ පුහුණුව ඇවිල්ලා ඉවර වෙලා ලංකාවට ආපු ගමන් අනුරාධපුරේ නැත්තම් මෙතනින් එහාට රෝහලකට යොමු කරපු ගමන් සමහර අය ඉවත් වෙලා යලිත් ඒ රටවලටමත් ගියා. නමුත් මේ කණ්ඩායම දැන් වසර ගණනාවක් තිස්සේ මේ දුෂ්කරතාවයන් දරාගෙන මේ සේවය කරනවා. උන්ට මම පිළිගන්නවා. උන්ට අවශ්‍ය කරන නේවාසිකාගාර පහසුකම් නැහැ, ප්‍රවාහන පහසුකම් නැහැ, උන්ගේ වැටු පෙන්සල්කුත් මුදලකුත් වේදන් යනවා ඒවට. හැබැයි දුෂ්කරතාවයන් දරාගෙන මේ හැම දෙනාම වෛද්‍යවරු පමණක් නෙමෙයි එදෙහිදියන්ද අනු කාර්ය මණ්ඩලයේ සියල්ලම මේ රෝහලේ සේවය කරනවා. ඉතින් මේ රෝහල ආරක්ෂා කරගන්න එකට ප්‍රදේශීය ජනතාවගේ විශාල සහායක් වුවමනයි. මම කියනවා නාගරික කොමසාරිස්තුමා ඇතුළු ඒ නගර සභාවේ කණ්ඩායමටත් පොලිසියටත් ඒ සහාය ලබා දෙන්න. මේ මෙවැනි ආකාරයේ නීති විරෝධී ක්‍රියා කරන පුද්ගලයන්ට රැකවරණය සපයන ස්ථාන තිබෙනවා වහම ඉවත් කරගන්නට ඕන. ඒ අනවශ්‍ය දිකිරීම් ඒ නිසා ඉවත් කරගන්නට මම හිතනවා නාගරික කොමසාරිස්තුමා ඉදිරියේදී කටයුතු කරයි කියලා. ඒ නිසා මේ රෝහල් පරිශ්‍රය ආරක්ෂිත ස්ථානයක් බවට පත් කර ගැනීමේදී අපි සාකච්ඡා කළ කරුණු ඉදිරියේදී ක්‍රියාත්මක විය යුතුයි. මේ රෝහලේ පමණක් නොවේ මේ ප්‍රශ්නේ තිබෙන්නේ කියන එකත් මම කියන්නට ඕන. අපිට අවශ්‍යයි මේ කාර්ය මණ්ඩලය පවත්වාගෙන යන්න. ඒකට අදාළ කරන තීන්දුව කීපයක් අද ගන්න ලැබුවා. ඉතින් මම හිතනවා මේ දැන් තියෙන තත්ත්වය සමනය වෙලා තිබෙන්නේ. ඉතින් ඒ චූතිතත් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ නීති ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අපිට අවශ්‍ය කරන්නේ අපේ රටේ කිසිම කාන්තාවකට මෙවැනි ආකාරයේ අඩත්තේටමක් සිදු නොවිය යුතුයි. ඒකට අපි රජයේ හැටියට කරන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ග ගන්නවා. ඉදිරියට මොනවයි ක්‍රියාමාර්ග ගන්න? ඒ වගේම රජයේ වෛද්‍යතුන් සංගමයේ මේ ඔබ ගත්ත මේ ක්‍රියාමාර්ග ගැන සෑහීමකටපත් වෙනවද? ඒක මම හිතන්නේ රජයේ වෛද්‍යතුන්ගේ සංගමයේ තීන්දුව කළ යුතු දෙයක්. ඔවුන් පැය 24ක වැඩ වර්ජනයක් ඇඳවල තිබුණා දීප ව්‍යාප්තව. ඒකේ මූලික ඉල්ලීමක් වෙලා තිබුණේ මේ චූදිතය අත්අඩංගු ගන්න එක. දැන් අපි අත්අඩංගු අරගෙන තිබෙනවා. ඒ නිසා එතනින් එහාට ඒ ක්‍රියාමාර්ගය නතර කරන්නද කියන එක ඒගොල්ලන්ගේ වැඩක්. කොහොමුණත් මේ සිදුවීමත් පදනම් කරගෙන අපි රටේ රෝහල් පද්ධතියේ සුරක්ෂිතතාවය ඇති කිරීම වෙනුවෙන් රජය
විශේෂ ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අනුගමනය කරනවා. මේ අනුරාධපුර ක්‍රිස්තියානි රෝහලේ පෞද්ගලික ආරක්ෂක සේවාවක් තිබෙනවා. දැන් වසර ගණනාවක මේ ආරක්ෂක සේවාවේ දුර්වලතාවයන් රැසක් තිබෙනවා. ඉතින් ජනතාවටත් එක පැත්තකින් ප්‍රශ්න මතුවලා තියෙනවා. වෛද්‍යවරුන්ටත් දැන් මතුවලා තියෙන ප්‍රශ්න. ඔබතුමා මොකක්ද මේ සම්බන්ධයෙන් කියන්නේ? මේ පෞද්ගලික ආරක්ෂක සේවාව සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි ආණ්ඩුව බාර ගන්න කලින් ඉඳලා ඉදිරිපත් වෙලා තිබිලා තියෙනවා. ඒ වගේ මේ පරිපාලන ඉදිරිපත් වෙලා තිබිලා තියෙනවා. ඒ ගැන එහෙම ක්‍රියාමාර්ග කරගෙන නැහැ. මටත් පේනවා ඒ ආරක්ෂක සේවාව මේ රෝහලට ප්‍රමාණවත් නැහැ කියන එක. ඒ සම්බන්ධව අපි තීන්දුවක් ගන්න ලෑස්තියි. ඔබතුමා පොදු ප්‍රශ්නයක්. ඒ කියන්නේ පෞද්ගලික කාලයත් එක්කම යම් මේ වගේ මේ පළවෙනි සිදුවීම උනේ මේ ඉස්සෙල්ලා යාපනයේ දැරියන් මුචින සම්බන්ධයෙන් පුදා දැරියන් අවුරුදු මේ දුජනය කරන මේ කච්චේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම තමයි මේවට ප්‍රධානම හේතුව වෙන්නේ. ඉදිරියේදී ඔබතුමාලාගේ රජ විද්‍යාවේ මේකට දැඩි තීරණ අරගෙන මේ නීති සම්පාදනය කරන හැරි මේවට දැඩි ගනුදෙනු ක්‍රමවේදයක් හදනවාද? ඇත්තටම මේ ස්ත්‍රී දූෂණ ළමා අපචාර සම්බන්ධයෙන් දැනට තියෙන නීති ප්‍රමාණවත් ප්‍රශ්න තිබෙන්නේ ඒ යුක්තිය පස්සෙනලීම සඳහා ගතවන කාලය. ඒක අපේ අධිකරණ පද්ධතියේ නඩු විශාල වශයෙන් විභාග වෙමින් පවතිනවා. නීතිපති දෙපාර්තමේන්තුවලත් නඩු කඳු ගොඩ ගැහිලා තිබෙන්නේ. ඉතින් මේවට අවශ්‍ය කරන තාක්ෂණික සහාය ලබා දීලා අදාළ කරන විදිහේ කාර්ය මණ්ඩලය බඳවාගෙන මේ කටයුතු ඉක්මන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ සඳහා වෙච්ච විශේෂ අධිකරණක් තිබෙනවා. මේ විශේෂ අධිකරණ හදලා තියෙන්නෙම මේ නඩු කටයුතු සාමාන්‍ය නඩු ඇතුලේ යට වෙන එක වළක්වලා ඉක්මන් කරන්න. අපේ අධිකරණ අමාත්‍යාංශය විසින් මේ ගැන අවධානය යොමු කරලා තිබෙනවා. මොකද යුක්තිය පසිඳලීම ඉක්මන් කරන එකත් මේ සමහර අපරාධ අඩු කරන්න හේතුවක් වෙනවා. මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට දැන්ම අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.